Hi guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද දවසත් මේ විදිහට උදා වෙලා තියෙනවා. මම හිතුවා අද ඔයාලට ඩේ vlog එකක් අරගෙන එන්න. අද නම් වැහිබර ගොඩාක්ම අඳුරු දවසක්. ඉතින් උදේ වරුව වුණත් මෙන්න මේ විදිහට තමයි අහස තියෙන්නේ. ගොඩාක්ම අඳුරුයි. ඉතින් ඔයාලත් මේ වගේ දවස්වලට ආසයිද? මම නම් ගොඩාක්ම ආස නැහැ. මොකද අපේ දවසේ වැඩ ටික කරගන්න අපිට කම්මැලි ඒ වගේම එනර්ජි එක නැති වෙනවා මේ වගේ දවස්වලට. ඉතින් ඒ වගේ දවසක් තමයි අදත් නැගිටින්න නම් පොඩ්ඩක් අද දවල් වුණා. අද හස්බන්ඩ් නිවාඩු දවසක්. ඉතින් මම උදේම කරේ එයාට තේ එක හදලා ගෙනත් දුන්නා. අපි දෙන්නම දැන් තමයි නැගිට්ටේ. දැන් උදේ 7ට විතර ඇති. ඉතින් හස්බන්ඩ්ට තේ එක දීලා ඊට පස්සේ මම මගේ තේ එකත් අරන් එළියට ආවා. මේ වෙනකොටත් හොඳටම වැස්ස එළියේ. ඉතින් දැන් මම හදන්නේ අපි නිදාගත්ත කාමරේ අස් කරගන්න. මුලින්ම මම ඇඳෙන් තමයි අස් කරන්න පටන් ගන්නෙ. ඉතින් ඒ විදිහට මම මේ වැඩ ටිකත් ඉවර කරගෙන අද දවස අඳුරු වුණත් ලස්සනට ගත කරන්න තමයි මට ඕන. ඉතින් ඒ විදිහට මම නිවාඩු පාඩුවේ මගේ සුපුරුදු වැඩ ටිකම පටන් අරගෙන දවස ලස්සන කරගන්න තමයි මේ හදන්නේ. ඉතින් අද නම් විශේෂයෙන් කියලා වැඩක් නැහැ. අද ඉතින් ගෙදර අපේ සුපුරුදු වැඩ ටිකම කරගෙන ඉන්න තමයි තියෙන්නේ. මොකද වැස්ස හින්දා එළියට යන්නත් බැහැ. යාළුවනේ ඔන්න ඉතින් ගොඩක් දවසකින් ආපහු ඩේ vlog එකක් අරගෙන ආවා. ඉතින් අද නම් හොඳටම වැස්ස දවසක් පාන්දර ඉඳන් වහිනවා. ඉතින් අද හස්බන්ඩ් නිවාඩු දවසක්. ඉතින් මාරම කම්මැලිකමෙන් තමයි අද දවසේ ගෙවෙන්නේ. දැන් ඉතින් උදේ තේ එක බීලා ඉන්නේ මේ වෙලාව වෙනකොට. ඊට පස්සේ මම ඔයාලට වැදගත් වේවි කියලා පොඩි ටිප් එකක් අරගෙන ආවා. ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් බබෙක් හම්බුනාට පස්සේ විටමින් ගන්න ඕන මාස 6ක්. ඒ මාස 6 ගන්න නැහැ සමහරක් අම්මලා. සමහර කට්ටිය බබලා හම්බෙන්නේදිත් ගන්න නැහැ. බොන්න හොරයි. එහෙම. ඒත් එහෙම ඉන්න එපා අනිවාර්යයෙන්ම ගන්න. ඒතකොට ඔයාලගේ කොණ්ඩේ අර යන ප්‍රශ්න එහෙම ගොඩාක්ම අඩු වෙනවා. ඒකට මම දවස් ගානේ මේක හැමදාම උදේට ගන්නවා. මේ කෑමට කලින් හරි පස්සේ හරි. ඒක උදේට හරි රාට හරි ගන්න තියෙන මම ගන්න උදේට. ඊට පස්සේ තියෙනවා මේ කැල්සියම් එක. ඒක කෑමකට පැයකට පස්සේ තමයි බොන්න ඕනේ නැත්නම් පැයකට ඉස්සෙල්ලා බොන්න ඕනේ. ඉතින් මේ විටමින් ටික අපි හරියටම ගන්න ඕන නම් අපිට කිසිම අර ස්කින් එකේ ප්‍රශ්න hair එකේ එහෙම එන්නේ නැහැ. ඉතින් ගොඩක් ડોක්ටර්ස්ලා නිර්දේශ කරනවා ඊට පස්සේ මාස 6ක් ගන්න කියලා. ඉතින් මේ විදිහට තමයි මේ විටමින් දෙක මම ගන්නෙ. ඊට අමතරව මේ යකඩ ගන්නවා. ඒකෙත් මේ පොලික් ඇසිඩ් එක ඒකෙත් තියෙනවා. ඒ තිබ්බට මේ මදි කියලා හිතෙන හින්දා මම මේකත් අමතරව ගන්නෙ. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම මේ විටමින් සප්ලිමන්ට් ගන්න මග අරින්න එපා. ඉතින් ඔයාලා ගොඩාක් ප්‍රශ්න වලට මේ විටමින් විසඳුමක් වෙනවා කියලා මම හිතනවා. කටේ කාර්ය බහුල වුණාම ගොඩක් මේ විටමින් ගන්න නැතුව ඒව මග අරිනවා. එහෙම කරන්න එපා. අනිවාර්යයෙන්ම ගන්න. තමන්ටම හොඳයි ඒව ගත්තාම. ඉතින් ඒ විදිහට තමයි මම විටමින් ටික ගන්න. දැන් මම උදේ තේ එක බීලා හින්දා මම මේක ගන්න හදන්නේ. මේකෙන් මේ විදිහට පෙති දෙකක් තමයි ගන්න උදේට. ඉතින් සාමාන්‍යයෙන් ගෑල්ලමෙක්ට උනත් මේ පොලික් ඇසිඩ් එක ගන්නවා නම් ගොඩාක්ම හොඳයි. අපේ ඇඟට ගොඩාක්ම හොඳයි මේ පොලික් ඇසිඩ් කියන එක. ඉතින් ඔයාලා පුරුද්දක් විදිහට මේක අරන් බලන්න. ඔයාලට වෙනසක් වටහා ගන්න පුළුවන්. ඔයාලගේ හිසෙරිස් ප්‍රශ්න ගොඩකට විසඳුමක් වෙනවා. ඒ වගේම අකඩ පෙත්ත අපි සාමාන්‍ය මිනිස්සෙක්ටත් ගන්න කියලා තියෙනවා. දැන් ඉස්කෝල ළමයින්ට පවා දෙනවා. ඉතින් ඒ වගේ තමයි අපි ඒ විටමින් සප්ලිමන්ට් හරියට ගත්තොත් අපිට හැමදාම ලස්සනට ඉන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් මම කරේ දවස් ගානක ඉඳන් මම හිතන් හිටපු වැඩක්. අපේ කාමරේ ගොඩාක්ම රෙදි එකතු වෙලා තිබ්බ දවස් ගානක් හොදපුවා. ඒ වගේම දවස් ගානකින් වේලපුවා. ඉතින් මේ විදිහට මම ඒ ටික ලස්සනට අඩු කරගන්න තමයි හදන්නේ. පාරට අඳින ඒවා, ඒ වගේම ගෙදරට අඳින ඒවා, ඒ වගේම අයින් කරන ඇඳුම් මම මේ වෙලාවේ අස් කර ගන්නවා. මොකද අද හස්බන්ඩ්ුත් ඉන්න හින්දා මට ගොඩාක් උදව් වෙනවා යා මේ වැඩවලට. ඉතින් මේ තියෙන්නේ මට හස්බන්ඩ්ගෙන් හම්බුණ බර්ත්ඩේ කාඩ් දෙකක් අවුරුදු 2ක බලන්නකො ඒ දෙක මාරම ලස්සනයි. මම මේ විදිහට ඉතින් ඒ වගේ පොඩි පොඩි දේවලුත් අරන් තියාගෙන ඉන්නවා. අපිට පස්සේ කාලෙදී සතුටු වෙන්න ඒ චූටි දෙයක් වුණත් ඇති. ඉතින් මම මේ විදිහට ඒවත් බලන ගමන් තමයි මගේ වැඩ ටික කරගත්තේ. එතකොට කම්මැලිත් නැහැ. ඉතින් හස්බන්ඩ් එක්කත් මොනවා හරි කියව මේ වැඩ ටික ඉවර කරගන්න තමයි හදන්නේ.
ඉතින් මේ විදිහට ලස්සනට මම අපේ කබඩ් එකත් අස් කරගත්තා. ඉතින් මේ විදිහට තමයි ඔයාලට පේන්න තියෙන්නේ. ඉතින් මේකේ තියෙන්නේ ගමනට අඳින උමනාම ඇඳුම් විතරයි. මොකද අපිට ගමනක් යන්න ගියාම හොයාගන්න ලේසි නිසා. ඊට පස්සේ මේ විදිහට ඒකේ පොඩි පැත්තකින් තියෙනවා මේ ලාච්චුවක් ලොකු. ඒකේ දාලා තිබ්බ අපේ ජැකට් ඒ වගේ දේවල්, බෙඩ් ෂීට් අමතරව. ඊට පස්සේ මම ඒ වැඩ ටිකත් ඉවර කරලා රසම රස පාන් කෑල්ලක රස බලන්න තමයි හදන්නේ. ගෙදර බටරුත් තිබ්බා. ඉතින් ඒවත් ගාලා දැන් මේක අමතරව කන්න තමයි හදන්නේ. ඉතින් වැස්ස වෙලාවට මේ වගේ දෙයක් එක උණු මුණු තේ එකක් තිබ්බනම් මේ ආයි කියලා වැඩක් නැහැ. ඉතින් මම ඒකින්ද මේ පාන් එකත් එක්ක රසම රස තේ එකක් බොන්න තමයි හදන්නේ. ඉතින් අපි බලමුකෝ මම අද දවසේ මොනවද කරන්නේ. ඒ වගේම මගේ කාලේ කොහොමද මම සතුටින් ගත කරන්නේ කියලා. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් මේ වෙනකොට නම් උදේ කෑම එක අපි හදාගෙන තියෙන්නේ. මොකද අපි උදේම දවල්ටත් එක්කම උයා ගන්නවා. ඒක ගොඩාක්ම ලේසි අපේ වැඩ පහසු කරගන්නත්. නැත්තම් උදේට උයලා දවල්ටත් ආපහු උයන්න වෙනවා. ඉතින් ඒකෙන් වෙන්නේ අපේ කාලේ ගොඩාක්ම අපතේ යනවා. අපිට ඒකෙන් වෙන වැඩක් කරගන්න පුළුවන්. ඉතින් මම මගේ උදේ කෑම කරගන්න තමයි හදන්නේ. ඉතින් අද නම් කෑම ජාති ගොඩාක් තියෙනවා. ඉතින් මේ වැස්සේ උණු මුණු බත් එකක රස බලන්න තමයි දැන් හදන්නේ. ඉතින් මේ බත් එක්ක කාලත් විශේෂයෙන් කියලා වැඩක් නැහැ. සුපුරුදු පරිදිම අර ඉස්සෙල්ලා කරා වගේ පොඩි පොඩි වැඩ ටිකක් තමයි තියෙන්නේ ගෙදර. ක්ලීන් කරගන්න වැඩ ඒ වගේ දේවල් තමයි. ඔන්න ඉතින් දැන් නම් වැස්ස ටිකක් පායලා තියෙන්නේ. උදේ 4:00 5 විතර වෙනකන් ගොඩාක්ම වැස්සා. හස්බන්ඩ් වැඩට යන්න උනේ නැත්තේ ඒකයි. ගොරෝ ගොරෝ වහින්න ගත්තා. දැන් තමයි ඔන්න ටිකක් පායලා තියෙන්නේ. ඒත් දවසම මාරම අඳුරුයි. ඉතින් දැන් අපි දවල් වෙලා පොඩ්ඩක් නිදාගත්තා. නිදාගෙන නැගිටලා පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වෙන්න තමයි හදන්නේ. මම හදන්නේ නාගෙන එන්න. ඉතින් අපි බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් අද දවසේ නම් මාරම කම්මැලි විදිහට තමයි ගත වුනේ. දැන් නම් පොඩි ඇඟට එනර්ජි එකක් ඇවිල්ලා තියෙනවා වොෂ් එකක් දාගත්ත නිසා. දැන් හදන්නේ මම ආසම වැඩක් කරන්න. ඒ තමයි අපේ ගෙදර මාළු ටැංකියක් තියෙනවා. ඒ මාළුන්ට කෑම දාන්න තමයි හදන්නේ හස්බන්ඩ්ගේ උදව්වත් ඇතිව. ඉතින් බලන්නකො මේගොල්ලෝ ටික වෙලාවක් ගිහිල්ලා තමයි ඔන්න කන්න ගත්තේ දැම්මට. වැස්සේ හින්දා එයාලත් කම්මැලි කමේද කොහෙද? ඔන්න ටික වෙලාවක් ගිහිල්ලා පොරකකා දාපු කෑම කන්න ගත්තා. ඉතින් නිවාඩු වෙලාවට මම මේ වගේ වැඩ නම් කරන්න ආසයි. කුරුල්ලන්ට කෑම දාන්න, ඒ වගේ මාළුන්ට කෑම දාන්න. කෑම දාලා එයාලා කන විදිය බලන් ඉන්න මම ගොඩාක්ම ආසයි. මම මේ චූටි දෙයින් උනත් සතුටක් ලබනවා. ඉතින් අපේ ජීවිතේට සතුට කියන දේ අනිවාර්යයෙන්ම ඕන. ඉතින් අපි පොඩි දෙයකින් උනත් අපේ සතුට කියන දේ ළඟා කරගන්න ඕන. ඉතින් අපේ ජීවිතේ සතුටින් ගත කරන්න මේ වගේම පොඩි දේවලුත් ඇති. ඉතින් ඔයාලගේ ජීවිතයේ අත්දැකීමුත් කොහොමද? ඔයාලා දවස ගත කරන්නේ මෙහෙමද? නැත්නම් ඔයාලා වැඩට යන කෙනෙක්ද? දවසම බිසි කෙනෙක්ද? අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් තියන්නත් අමතක කරන්න එපා. ඉතින් මාළුන්ටත් කෑම දාලා ඇවිල්ලා මම හදන්නේ මගේ ටීවී ටයිම් එක අරගන්න. ඉතින් මේ වෙලාවට මම චූටි කාටුන් එකක් බලනවා. දවසේ ඉතින් කම්මැලි කම්මැලිම ගත කරන්න බැහැනේ. ඉතින් ටික වෙලාවක් ටීවී එකත් බලලා ඊට පස්සේ තමයි මම වැඩ ටික කරන්න පටන් ගන්නෙ. ඉතින් මම මේ විදිහට ටීවී එකත් ඔන් කරගත්තා. ඉතින් මේ ටීවී බලන වෙලාවේ මම ආසයි රසම රස තේ එකක් බොන්න. දැන් හදන්නේ අපි දෙන්නටම තේවක් කරගන්න. ඒ කියන්නේ හස්බන්ඩ්ටයි මටයි. ඔන්න ඉතින් අද තේ එකක් තියෙන්නේ රසම රස හකුරුත් එක්ක. ඉතින් මේ වෙලාවට හකුරු කෑල්ලක් එක්ක මේ වගේ තේ එක රස බලනවා කියන්නේ කියලා වැඩක් නැහැ. ඒක වෙනමම අත්දැකීමක්. වැස්ස වෙලාවක උණු මුණු තේ එක රස කියලා වැඩක් නැහැ. ඒක ඉතින් ඔයාලගේ අදහසත් කියන්න අනිවාර්යෙන් අමතක කරන්න එපා කියලා ඉල්ලනවා. ඉතින් මම මේ විදිහට හස්බන්ඩ්ගේ තේ එකත් හිමින් සීරුව අරන් ගිහලා එයාට දීලා මගේ තේ එක වක් කරගන්න තමයි හදන්නේ. ඉතින් එයා නම් මේ වෙලාවේ හොඳටම ටීවී බලනවා. ටීවී එකට යට වෙලා ඉන්නේ. එයා ආසයි ගොඩාක්ම කාටුන් බලන්න.
ඉතින් එයාට නිවාඩු දවසක් හම්බෙන්නේ. ඉතින් ඒ වගේ දවසට එයා කැමති ගොඩක් නිදහසේ ඉන්න. ඉතින් අද වැස්ස හින්දා තමයි ටිකක් මෙහෙම හරි නිදහසේ ඉන්නේ. නැත්තම් මට ගෙදර වැඩවලට ගොඩාක් උදව් වෙනවා. මාව කොහේ හරි එක්කන් යනවා. ඒ වගේ වැඩ තමයි එයාගේ නිවාඩු දවසට වෙන්නේ. ඉතින් අද වැස්ස හින්දා ගෙදරට වෙලා ඉතින් දෙන්නත් එක්ක හිටියා. ඉතින් මේ බලන්නකො මම ටීවී එක බලන අතරේ එයා වීඩියෝ ක්ලිප් ටිකකුත් අරගෙන කිව්වා ඔයාගේ ව්ලොග් එකට මේ ටිකත් ඇඩ් කරගන්න කියලා. ඉතින් එයාගේ වැඩ තමයි මේ. ඉතින් දැන් නම් හවස 5:05 විතර ඇති. දැන් ඉතින් අපි හදන්නේ අපේ ඩේ ව්ලොග් එක ඉවර කරන්න. ඉතින් ඔන්න මේ විදිහට තමයි අපේ මේ කම්මැලි දවස අපි ලස්සන කරගත්ත විදිය. ඉතින් වැස්ස කියලා බැලුවේ නෑ. අපි අපේ වැඩ ටික කරගෙන දවස සතුටින් ගෙව්වා. ඉතින් ඔයාලට සුබම සුබ දවසක්.